අද අපි ගෙනාවේ 2026 අවුරුද්දේ රිලීස් වුණු හොපර්ස් චිත්‍රපටය. කතාව පටන් ගන්නේ මේබල් කියන ගැහැණු ළමයා ඉස්කෝලේ පරීක්ෂණ වලට තියාගෙන ඉන්න සත්තුන්ව බෑග් එකට දාගෙන එයාලව නිදහස් කරන්න අරගෙන යන දර්ශනයකින්. මෙයාව දකින සිකියුරිටි මේබල්ගේ පස්සෙන් පන්නනවා. එතකොට මේබල් එළියට යන්න හදද්දි එක්සිට් වෙන දොර ළඟ ඉස්කෝලේ ටීචර්ස්ලා ඉන්නවා. මේබල් එතනින් පැනලා යන හැදුවත් සර් එයාව අල්ලගන්නවා. මේ හේතුව නිසා මේබල්ට ඉස්කෝලේ ටීචර්ස්ලාගෙන් බැනුම් අහන්න වෙලා මේබල්ගේ අම්මවත් ඉස්කෝලේට ගෙනනවා. ඊට පස්සේ මේබල්ගේ අම්මා මේබල්ව ආච්චිගේ ගෙදර තියලා යන්නේ මේබල් දඟ වැඩ කරන නිසා. ආච්චි අම්මා මේබල්ව එයාගේ ගෙදර ළඟ තියෙන පොඩි පොකුණක් ළඟට එක්කගෙන යනවා. මේබල් තවම තරහින් ඉන්නේ එයාට සත්තුන්ව බේරගන්න බැරි වුණු හින්දා. ආච්චි අම්මා කියනවා එයාටත් අවුරුදු 12දී ගොඩක් තරහ ගියා. හැබැයි දැන් එහෙම නෑ කියලා. රහස තමයි මේ පරිසරේ. ඔයා ගොඩක් නිශ්ශබ්ද වෙන්න. ඊට පස්සේ බලන්න අහගෙන ඉන්න කියලා කියනවා. ටික වෙලාවකින් මේබල්ට පොකුණේ ඉන්න සත්තුන්ව පේන්න ගන්න. සත්තුන්ගෙන් පිරුණු හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. මේ නිසා මේබල්ගේ හිතේ තියෙන තරහ නැති වෙලා යනවා. මේබල් සතුටින් ආච්චි අම්මව බදා ගන්නවා. මේබල් හරිම සතුටින් ආච්චි අම්මත් එක්ක ජීවත් වෙනවා. ටික කාලයක් ගිහින් මේබල් දැන් ලොකු වෙලා ආච්චි අම්මා නැති වෙලා. මේබල් එයාගේ ස්කේට් බෝඩ් එකේ පොකුණ ළඟට යන්නේ මිනිස්සු ටිකක් පොකුණ බීවර්ලා හදපු වේල්ල කඩන්න ඩයිනමයිට් සෙට් කරන නිසා. මේබල් දුවගෙන ඇවිල්ලා ඩයිනමයිට් දාලා තියෙන වේල් උඩ හිටගෙන ඒක පුපුරවන්න එපා කියනවා. මේබල් ඒ ඩයිනමයිට් අයින් කරන්න හදද්දි නගරාධිපති ජෙරි ඇවිල්ලා එයාව බලක්වන්න හදනවා. නගරාධිපති ජෙරි හයිවේ එකක් හදන්න යන්නේ. ඒ බීවර්ලගේ වේල්ල කඩලා පොකුණයි කැලේ උඩි. එහෙම කළොත් සත්තුන්ට ජීවත් වෙන්න තැනක් නැහැ කියලා මේබල් ඒකට විරුද්ධව සටන් කරනවා. ජෙරි කියනවා ඒ පොකුණේ සත්තු නැහැ කියලා. ඒත් මේබල් ඒක පිළිගන්නේ නැහැ. එයා කියනවා හැමෝටම නිශ්ශබ්ද වෙලා අහගෙන ඉන්න කියලා. ඒත් සත්තු පේන්නේ නැහැ. ඊට පස්සේ පොලිසියෙන් නැවිල්ලා මේබල්ව අයින් කරනවා. ජෙරි කියනවා පැය 48ක් ඇතුළත පෙත්සමක් හදලා නගරින්න අයගෙන් අත්සන් ගත්තොත් මම මේක නවත්තන්නම් කියලා. එහෙම කියලා ජෙරි වේල්ල පුපුරවනවා. මේබල් පෙත්සමක් හදලා නගරින්න අයගෙන් අත්සන් ගන්න හැදුවත් ඒ කවුරුත් කැමති වෙන්නේ නැහැ අත්සන් කරන්න. මේබල් සීයා කෙනෙක්ගේ ගෙදර ගිහිල්ලා එයාට උදව් කරලා අත්සන ඉල්ලුවා. ඒ සීයා හියරින් ඒඩ්ස් දාලා හිටියේ නැති හින්දා මේබල් කියපු කිසි දෙයක් ඇහිලා නැහැ. සීයා මේබල්ගේ කොලේ ඉල්ලගෙන අත්සන් කරනවා වගේ පෙනුනත් එයා ලිස්ට් එකක් තමයි කොලේ ලියලා තියෙන්නේ. මේබල් ආපහු ගෙදර ඇවිල්ලා ජෙරිගේ වීඩියෝ බලද්දි දකිනවා ජෙරි කියනවා වනසතුන් නැති ඉඩම් හරහා විතරයි මේ හයිවේ එක යන්නේ. ඒ නිසා රජෙන් අවසර දුන්න කියලා. මේබල් පහුවෙනිදා එයාගේ යුනිවර්සිටි එකට ගිහිල්ලා එයාගේ ප්‍රොෆෙසර් සෑම්ට කියනවා ජෙරිගේ ප්ලෑන් එක ගැන. ඒත් එතකොට ප්‍රොෆෙසර් සෑම් ඉන්නේ ළමයින්ට උගන්වන ගමන්. ලෙක්චර් එක ඉවර වුණාම සෑම් කියනවා ජෙරි හරි. ඒ සත්තු කැලෙන් ගිහිල්ලා එතන හිටපු බීවර් වෙන දිහාවකට ගියාට පස්සේ අනිත් සත්තු හැමෝමත් ගියා කියලා. ඒ වගේම ඔයාට මේ කැලේ බේර ගන්න බෑ. බීවර් කෙනෙක්ට විතරයි පුළුවන් කියනවා. බීවර් තමයි ප්‍රධාන විශේෂය. දියපාරක් හරස් කරලා වේල්ලක් හදන්න එක බීවර් කෙනෙක් ඇති. වේල්ල බැඳට පස්සේ ඉක්මනින්ම අනිත් සත්තුත් පිරුණු පොකුණක් හැදෙනවා කියලා. එතකොට ආපහු මේබල් එයාගේ ස්කේට් බෝඩ් එකත් අරගෙන බීවර් කෙනෙක්ව හොයන්න යනවා. මේබල් එළවලු අරගෙන පොකුණ මැදින් තියලා බලාගෙන හිටියත් රෑ වෙනකම්ම බීවර් කෙනෙක් ආවේ නැහැ. ගොඩක් රෑ වුණාට පස්සේ එක බීවර් කෙනෙක් ඇවිල්ලා එළවලු ටික ඉව කරලා එතනින් පාරට යනවා. එතකොටම වෑන් එකක් ඇවිල්ලා ඒ බීවර්ව දාගෙන යනවා. මේබල් මේ වෑන් එක පිටිපස්සෙන් පන්නන්නේ මේ බීවර්ව බේරගන්න. මේ වෑන් එක මේබල්ගේ යුනිවර්සිටි එකට තමයි යන්නේ. දොර ඇරුණම බීවර්ම එළියට ඇවිල්ලා එයාගේ ID කාඩ් එකෙන් ලැබ් එක ඇතුළට යනවා. මේබලුත් ඒ පස්සෙන්ම ගිහිල්ලා හැංගිලා ඉද්දි සෑම්ගේ සහායිකාව ඇවිල්ලා මැෂින් එකක් උඩින් ඒ බීවර්ව තියෙනවා. ඊට පස්සේ ඒ මැෂින් එකට සම්බන්ධ වෙලා තියෙන තවත් මැෂින් එකකින් ප්‍රොෆෙසර් සෑම් එළියට එන්නේ මේබල්ව පුදුමයට පත් කරමින්. මේබල් හොරෙන් ඇවිල්ලා බීවර්ව ගන්නවා. මේබල්ගේ කෑගහලට සෑම් බය වෙලා බලනවා. මේබල් හිතන්නේ සෑම් සත්තුව දාගෙන පරීක්ෂණ කරනවා කියලා. ඒත් ඇත්තටම සෑම් කරන්නේ සත්තු වගේ රොබෝලව හදලා ඒ රොබෝලව මිනිසුන්ගේ මනසට සම්බන්ධ කරලා ඇත්ත ලෝකේ සත්තු ගැන පරීක්ෂණ කරන්න යවන ප්‍රොජෙක්ට් එක. ඒ හදන රොබෝලගේ නම තමයි හොපර්ස්. නිෂා ඇවිල්ලා මේබල්ගේ අතේ තියෙන රොබෝව ගන්න හැදුවත් මේබල් දෙන්නේ නැහැ. මේබල් කියනවා මේ රොබෝලා මගින් පොකුණ හිටපු සත්තුන්ට කතා කරලා ආපහු පොකුණට සත්තුන්ව එකගෙන ඇවිල්ලා සත්තුන්ව බේර ගන්න පුළුවන් කිව්වා. සෑම් මේකට කැමති වෙන්නේ නැහැ. ස්වභාව ධර්මයේ දේවල් වලට මැදිහත් වෙන්නේ නැහැ කියලා සෑම් කියනවා. මේබල් රොබෝ අරගෙන මැෂින් එකෙන් එයාගේ මනස රොබෝ බීවර්ගේ මනසට සම්බන්ධ කරනවා. මේබල් දැන් ඉන්නේ රොබෝ බීවර්ගේ ඇඟ ඇතුලේ. මේබල් සෑම්ට කතා කළාම මේබල් කියන කිසිම දෙයක් සෑම්ට තේරෙන්නේ නැහැ. සෑම් මේබල්ව අල්ලගන්න ගියත් මේබල් කොහොම හරි පැන ගන්නවා. සෑම් කතා කරනවා රොබෝගේ ඇඟේ තියෙන ඉයර්ෆෝන් එකෙන් මේබල්ට ඇහෙනවා. මේබල් බටන් එකක් ප්‍රෙස් කරාම සෑම් එක්ක තිබ්බ සම්බන්ධතාවය නැති වෙනවා. මේබල් කොහොම හරි යුනිවර්සිටි එකෙන් එළියට ගියාම බකමූණෙක් ඇවිල්ලා එයාව අරගෙන යන්නේ බකමූණගේ ළමයින්ට කන්න දෙන්න. මේබල් බකමූණගෙන් ගැලවිලා කැලේ මැදට වැටෙනවා. පහුවෙනද ඇහැරෙද්දි එයා ඉන්නේ කැලේ මැද. මේබල්ට සත්තු හැමෝම කතා කරන දේවල් තේරෙනවා.
කරනවා. මේබල් සත්තුන්ගෙන් අහනවා බීවර් කෙනෙක්ව හොයා ගන්න ඕන. බීවර් කෙනෙක් ඉන්න දිහාවක් කියන්න කියලා. ඒත් එක සතෙක්වත් මේබල්ට බීවර් කෙනෙක් ඉන්න දිහාවක් කියන්නේ නැහැ. එතකොටම මකුලෙක් එයාගේ මකුල දැලේ ඊතලයක් වියලා මේබල්ට බීවර් කෙනෙක් ඉන්න දිශාවක් පෙන්නනවා. මේබල් තෑන්ක්ස් කරලා ඒ පැත්තට යනවා. යද්දී ගලක් උඩ බීවර් කෙනෙක් ඉන්නවා. මේබල් ඒ බීවර්ට කතා කරලා මිනිස්සු හයිවේ එකක් හදනවා. අපි පොකුණෙන් වේලා බැඳලා සත්තුන්න ගෙන්නගෙන කැලේ බේර ගන්න ඕන කියලා කිව්වා. බීවර් එක තේරුම් ගන්නේ නැහැ. බීවර් එතනින් යද්දී වලහෙක් ඇවිල්ලා ඒ බීවර්ව කන්න හදනවා. ඒත් මේබල් ඇවිල්ලා ඒ බීවර්ව බේර ගන්නවා. හැබැයි ඒ බීවර් අහනවා ඇයි ආව බේරගත්තේ? මාව කන්න හදපු එක තමයි පොකුණේ නීතිය කියලා. මේබල්ට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. බීවර් කියනවා ඔයා පොකුණේ නීති කැඩුවා. ඒ නිසා රජතුමාව හම්බ වෙන්න යන්න වෙනවා කියලා. වලහ මේබල්වත් අරගෙන රජතුමා හම්බ වෙන්න යනවා. එතකොටම මේබල් සෑම සම්බන්ධ කරගෙන මම පොකුණේ නීති කැඩුවලු. දැන් සත්තු වගේ අම්මාව රජතුමා ළඟට අරගෙන යනවා කියලා කියනවා. සෑම් මේබල්ට ආපහු එන්න කිව්වත් මේබල් එකට කැමති වෙන්නේ නැහැ. සෑම් මෙතන කට්ටියට මේබල්ගේ බීවර් රොබෝ ඇස් දෙකෙන් සත්තු හැමෝම යන විදිය පේනවා. ඒක දැකලා හැමෝම පුදුම වෙනවා. සත්තු හැමෝම කන්දක් වගේ තැනක වටේටම රවුමක් වගේ එකතු වෙනවා. මේබල් පුදුම වෙලා බලන් ඉද්දි ඔටුන්නක් දාගත්තු බීවර් කෙනෙක් කන්ද උඩට ඇවිල්ලා සත්තුන්ට උඩට පහලට කියලා මියුසික් එකක් දාලා සත්තුන්න නටවනවා. මේබල් දැකපු මේ බීවර් රජතුමා කියනවා අපේ ගෙදරට අලුත් කෙනෙක් ඇවිත් වගේ කියලා. මේක දැකපු සෑම් මේබල්ට කියනවා මේබල් ඔයා මිනිස්සෙක් කියලා එයාට දැනගන්න දෙන්න එපා කියලා. මේ නිසා මේබල් බටන් එක ඕෆ් කරනවා. ඊට පස්සේ මේබල් එයාව රජතුමාට අඳුන්වලා දෙනවා එයාගේ නම මේබල් කියලා. රජතුමා එයාවත් අඳුන්වලා දෙනවා එයාගේ නම ජෝර්ජ් කියලා. එතකොටම අනිත් බීවර් මේබල් පොකුණේ නීති කැඩුවා කියලා කියනවා. මේබල් නීති කැඩුවා ජෝර්ජ් මේබල්ව එයාලගේ රංචුවට පිළිගන්නවා. ජෝර්ජ් පොකුණේ නීති කියන්නේ මොනවද කියලා මේබල්ට පැහැදිලි කරන ගම එයාට වටපිටාව පෙන්වන්න එක්කගෙන යනවා. සත්තු ඔක්කොම එකම පුංචි පොකුණක ජීවත් වෙනකොට ඒක හරියටම කරගෙන යන්න නීති ටිකක් ඕන වුණා. ඔයත් මෙහෙ ඉන්නවනම් ඒ නීති ටික ඉගෙන ගත්තොත් හොඳයි කියලා ජෝර්ජ් මේබල්ට කියනවා. එහෙම කියලා ජෝර්ජ් ඉන්න හැමෝගෙම නම් කියලා සත්තුන්න මේබල්ට අඳුන්වලා දෙනවා. පොකුණේ පළවෙනි නීතිය තමයි අමුත්තෙක් වෙන්න එපා. හැමෝගෙම නම් දැනගෙන ඉන්න එක. දෙවෙනි නීතිය තමයි කන්න ඕන උණු වෙලාවට කන්න. තුන්වෙනි නීතිය තමයි හැමෝම ඉන්න එකට. මේබල් අහනවා හැමෝම ඇයි මෙහෙට ආවේ කියලා. හේතුව තමයි සත්තුන්ට එයාලගේ ගෙවල් නැති වුණාම ජෝර්ජ් රජතුමා එයාලට මෙහෙ ඇවිල්ලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙම තමයි මෙතන හැදුනේ කියලා කියනවා. මේබල් ජෝර්ජ්ට කියනවා ඔයාගේ පොකුණේ නීතිවල කිසිම ගැළපීමක් නැහැ කියලා. එතකොට ජෝර්ජ් කියනවා ඒ නීති හැමෝටම ගැළපෙන්න ඕන. මාළුන්ට, වලස්සුන්ට, බීවර්ලට, මිනිස්සුන්ට කියලා. එතකොටම මේබල් කියනවා මිනිස්සු ඔයාගේ පොකුණට අයිති නැහැ කියලා. හැබැයි ජෝර්ජ් කියනවා එයාලත් අයිති. අපි හැමෝම එකට ඉන්නේ. සත්තුන්ගේ ගෙවල්, මිනිස්සුන්ගේ ගෙවල් එකතු වෙලා තමයි ලොකු තැනක් හැදෙන්නේ කියලා. හැබැයි මේබල් නම් ඒක පිළිගන්නේ නැහැ. මේබල් ජෝර්ජ්ට කියනවා එයාලා කලින් හිටපු පොකුණ තියෙන කැලේට යමු කියලා. ඒ ජෝර්ජ් කියනවා එහි ලොකු සද්දයක් තියෙනවා. ඒ නිසා කවුරුත් යන්න කැමති නැහැ කියලා. එතකොටම හැම සතෙක්ම ඒ ඇහෙන සද්ද විදිහට කෑ ගහනවා. ජෝර්ජ් මේබල්ව ඒ සද්ද තියෙන තැනට එක්කගෙන යනවා. අනිත් හැම සතෙක්ටම අමුතු සද්දයක් ඇහුණට මේබල්ට නම් සද්දයක් ඇහෙන්නේ නැහැ. මේබල්ට තේරෙනවා සත්තුන්ට විතරක් ඇහෙන සද්දයක් ඒ කියලා. මේබල් ජෝර්ජ් යොදාගෙන සද්ද ඇහෙන තැන හොයා ගන්නවා. මේබල් ගිහින් බලද්දි යකඩ වලින් හදපු ගහක් උඩ ශබ්ද විකාශන යන්ත්‍ර එල්ලලා තියෙනවා. මේබල් උඩට නැගලා ඒවා ගලවන්න හදද්දි සෑම්ගේ සහායකයෙක් වෙන කෝන කුරුල්ලෙක් වගේ ඇවිල්ලා මේබල්ව අරගෙන යන්න හදනවා. එතකොටම ගහ සම්බන්ධ වෙලා තියෙන ඇන ගැලවිලා මේබල් එක්කම ගහ වැටෙනවා. සද්ද නැවතිලා නිසා හැමෝම මේබල්ට තෑන්ක්ස් කරනවා. මේබල් කියනවා අපි ආපහු අපේ පොකුණ ගමු කියලා. ඊට පස්සේ හැමෝම පාටියක් දාන ගම ආපහු වේල්ල හදනවා. මේබල් සතුටින් ඒ හැමෝටම උදව් කරනවා. මෙයාලා වේල්ල හදලා ඉවරනාට පස්සේ සත්තු හැමෝම ඒ පොකුණට ආයෙත් එනවා. මේබල්ට එයාගේ ආච්චියමව මතක් වෙනවා. ජෝර්ජ් කියනවා මේබල්ට එයාලත් එක්ක විනෝද වෙන්න කියලා. මේ අතර ජෙරි හයිවේ එක හදන විදිය ගැන කට්ටියට විස්තර කරමින් ඉන්නකොට සද්ද එන ගහ වැටිලා කියලා කෝල් එකක් එනවා. රෑ වෙලා මේබල් ජෝර්ජ් එක වතුර පීනන ගමන් ඉන්නේ. ඒත් මේබල්ට නම් හරියටම පීනන්න බෑ. ඒ නිසා ජෝර්ජ් පීනන විදිය කියලා දෙනවා. ඊට පස්සේ ජෝර්ජ් මේබල් එක කතා කරගෙන ඉන්නවා. එතකොට ජෝර්ජ් මේබල්ගෙන් අහනවා රජතුමාගේ සහායිකාව වෙනවද කියලා. එයාට උපදෙස් දෙන්න ඒ වගේම යාළුවෙක් වගේ ඉන්න එයා නැති වුණාම කිරුලේ අයිතිකාරිය වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒත් මේබල් ඒකට කැමති වෙන්නේ නැහැ. මේබල් එයා බීවර් කෙනෙක් නෙවෙයි කියලා කියන්න හදද්දිම මිනිස්සු ඇවිල්ලා ඩයිනමයිට් දාලා වේල්ල පුපුරවලා සද්දෙන ගස් ගොඩක් කැලේට දාලා කියලා එතන ඉන්න බෑ කියලා සත්තු හැමෝම ආපහු පොකුණ අතෑරලා එනවා. ජෝර්ජ් හැමෝම ආයෙ පිළිගන්නවා. මේබල් කියනවා අපිට එහෙම පොකුණ අතෑරලා දාන්න බෑ. කවුන්සිල් එක කැඳවන්න. මේ ගැන කියන්න කියලා. මේබල් ජෝර්ජ්ගේ සහායිකාව වෙන්නත් එතකොට කැමති වෙනවා. ඊට පස්සේ ජෝර්ජ් කවුන්සිල් එක කැඳවනවා. කුරුල්ලන්ගේ රජතුමා, ඒ වගේම මාළුන්ගේ රැජින, ගෙම්බන්ගේ රජතුමා, සර්පෙන්ගේ රජවරු වගේම සමනලුන්ගේ රැජිනත් එයාගේ පුතත් එනවා. මේ හැමදේම සෑම්ගේ සහායකයෝ දෙන්න ඈත ඉඳලා බලාගෙන ඉන්නවා. ජෝර්ජ් පොකුර මිනිස්සුන්ගේ බේරගන්න
ගන්න උදව් ඉල්ලනවා. ඒත් කවුන්සිල් එක ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මේබල් කතා කරන්න පටන් ගන්නවා. මේබල් බොරු ගසල හයි කරලා තිබුණු ශබ්ද විකාශන යන්ත්‍ර ගෙනල්ලා හැමෝටම පැහැදිලි කරනවා අපිට විතරක් නෙවෙයි. ඔයාලා හැමෝටමත් මේ සත්‍ය බලපානවා. ඔයාලගේ ගෙවලුත් නැති වෙනවා කියලා. මේ නිසා හැමෝම බය වෙනවා. ඒ නිසා සමනලුන්ගේ රජින කියනවා මිනිස්සුන්ගේ රජා, ඒ කියන්නේ නගරාධිපති ජෙරීව චප්ප කරලා දාමු කියලා. හැබැයි මේබල්ලා මේකට කැමති වෙන්නේ නැහැ. ඒ වුණාට රජින ජෙරීව චප්ප කරන්න ඕනේ කියනවා. හැම සතෙක්මත් ඒකට කැමති වෙනවා. එයාලා ප්‍රධාන විලෝපිකයව කැඳවන්න අණ කරනවා. ජෝර්ජ් කියනවා මම මේකට කැමති නැහැ කියලා. ඒ නිසා සමනල් රජින මේබල් ළඟට ඇවිල්ලා පහර දෙමින් බනිනවා. මේබල් ඒක වළක්වන්න හදද්දි එයාගේ අතින් සමනල් රජිනව චප්ප වෙනවා. මේබල් ජෝර්ජ් එක එතනින් පැනලා යනවා. එතකොටම කොනර් ඇවිල්ලා මේබල්ව බේර ගන්නවා. මේබල් කොනර්ව ආපහු ජෝර්ජ් ඉන්න තැනට එක්කගෙන ගිහිල්ලා ජෝර්ජ්ව බේර ගන්නවා. කුරුල්ලෝ ඇවිල්ලා එයාලට පහර දෙන නිසා කොනර්ගේ රොබෝ පිපිරිලා ජෝර්ජ්වයි මේබල්වයි කැලේට වැටෙනවා. සර්පයා ජෝර්ජ්ගේ ඔටුන්නත් අරගෙන ආපහු කවුන්සිල් එකට එනවා. එතකොට ක්‍රුමින්ගේ රජින මැරිලා, බීවර්ගේ රජුත් මැරිලා, බොරු සත්තුත් ඉන්නවා කියලා කවුන්සිල් එකම බය වෙනවා. සමනල් රජිනගේ පුතා ටයිටස් එයාගේ අම්මා මැරුණට දුක් වෙන්නේ නැහැ. මුලින් දුකයි වගේ පෙනුනට එයා පස්සේ ගැන සතුටු වෙලා ඔටුන්නත් දාගෙන ක්‍රුමින්ගේ රජා වෙනවා. ටයිටස් කවුන්සිල් එකට කියනවා ජෙරීව චප්ප කරමු. ඊට කලින් මම කෝෂයක් හදාගෙන ලොකු වෙනකම් මට උදව් කරන්න කියලා. එහෙම කියලා එයා කෝෂයක් හදා ගන්නවා. මේ අතර මේබලුයි ජෝර්ජ්යි වතුරට වැටිලා ඉන්න. ජෝර්ජ් ආපහු කවුන්සිල් එකට ගිහිල්ලා සමාව ඉල්ලන්න ඕනේ කියනවා. මේබල් ගොඩක් දුකින් ඉන්නේ එයා කරන කිසිම දෙයක් හරියන්නේ නැති නිසා. ජෝර්ජ් මේබල්ව බදාගෙන කියනවා අපි හැමදේම හරි ගස්සමු කියලා. එතකොටම එතනට පොකුණේ අනිත් අයත් එනවා. මේබල් කියනවා කවුන්සිල් එක ජෙරී එක තරහ වෙලා ඉන්නේ එයා කැලේ ගත්තු නිසා. ආපහු සත්තුන්ටම කැලේ දෙන්න ජෙරීව කැමති කරගත්තොත් කවුන්සිල් එක ජෙරීව චප්ප කරන එක නවත්තයි කියලා කියනවා. මේ අතර ජෙරී ලෑස්ති වෙලා සතුටින් උත්සවයට යන්න කායකට නැග්ගහම කායක ඇතුලේ එහා පැත්තේ ෂීට් එකේ බීවර් කෙනෙක් ඉන්නවා දකින්න ජෙරී බය වෙනවා. බීවර් ජෙරීගේ ෆෝන් එක අරගෙන අන්ලොක් කරලා මේබල්ට දෙනවා. මේබල් අපි වගේ යාළුවෝ කියලා ටයිප් කරලා ඒකේ වොයිස් එක ජෙරීට අහන්න දෙනවා. ඒ වගේම ඔයා අපි කියන දේ කරන්න ඕන. කායක කැලේට පදවන්න. ඔයාගේ මෝඩ් හයිවේ එක කැන්සල් කරන්න. එතකොට කාටවත් කරදරයක් වෙන එකක් නැහැ කියලා කියනවා. හැබැයි ජෙරී නම් මේකට කැමති වෙන්නේ නැහැ. එතකොටම ජෝර්ජ් ඇවිල්ලා ජෙරීට කතා කරා. ජෝර්ජ් කියන කිසි දෙයක් ජෙරීට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේබල් කියනවා ඔයාගේ ජීවිතේ අනතුරේ. ඒ නිසා දැම්ම කායක අරන් කැලේට යමු කියලා. කුරුල්ලෝ ඇවිල්ලා ජෙරී ගැන ඔත්තු බලනවා. ඊට පස්සේ ජෙරී කායක අරගෙන යනවා. ජෝර්ජ්ත් ෆෝන් එක අරගෙන ඉමෝජි ඔබනවා. එතකොටම කුරුල්ලෝ මෙයාලගේ පස්සෙන් එනවා කට්ටියම දකිනවා. හැමෝම ජනේලෙන් ඒ දිහා බලාගෙන එද්දි ජෙරී ෂටල් එක පාත් කරනවා. එතකොටම කටුස්ස එළියට විසික් වෙන්න යනවා. ජෙරී වාහනේ පැත්තකට හරවලා එයාලව එළියට විසි කරනවා. එතකොටම වලා ඇවිල්ලා එයාලව බේර ගන්නවා. මේබල් ජෝර්ජ්ගේ වාහනේ වේගය අඩු කරන්න හදද්දි එතනට ප්‍රොෆෙසර් සෑම් එනවා. එයාගේ එයාපෝට්ස් දෙකේ මේබල්ට කතා කරත් මේබල් සෑම් කියන එක අහන්නේ නැහැ. එතකොටම කුරුල්ලෝ මුහුදෙන් ලොකු මෝරෙක්ව අරගෙන ජෙරීව චප්ප කරන්න එක්කගෙන එනවා. ඒ ඩයන් කියන මෝරා. එයා ජෙරීගේ මූණ තියෙන පෝස්ටර් එකක් දිහා බලලා වාහනේ ඩ්‍රයිව් කරන ජෙරී කියලා අඳුර ගන්නවා. ඊට පස්සේ එයා ජෙරීව චප්ප කරන්න කායකට පහර දෙන්න පටන් ගන්නවා. මේබල් ජෙරීට කිව්වත් එයාව බේර ගන්නම් කියලා මේබල් කියන කිසිම දෙයක් ජෙරීට තේරෙන්නේ නැහැ. ඉතින් මේබල් සෑම්ගේ කනේ තියෙන ඉයර්පොඩ්ස් දෙක අරගෙන ජෙරීට දාන්න හදනවා. එතකොටම ඩයන් මෝරා ඇවිල්ලා ජෙරීට පහර දෙන්න හදනවා. ජෝර්ජ් අනිත් අයත් එක්ක ඇවිල්ලා මෝරාව වළක්වනවා. මේබල් ජෙරීට ඉයර්පොඩ්ස් දෙක දාලා මම මේබල් කියලා කියනවා. ජෙරීට හැමෝම සත්තු කතා කරන ඒවා තේරෙනවා. ජෙරී මේක විශ්වාස කරන්නේ නැහැ. එයා හිතන්නේ හීනයක් දකින්නවා කියලා. මේබල් කායක පැත්තට හරවද්දිම කායක පාරෙන් පිටතට ගිහිල්ලා මෝරව වතුරට වැටිලා කායක කැලේට යනවා. කායකින් එළියට එන ජෙරීට තේරෙනවා එයා මේ දකින්න හීනයක් නෙවෙයි කියලා. එතකොට මේබල් එතනට ඇවිත් කියනවා අපි ඔයාව බේර ගන්න ආවේ. ඔයාට කරදරයක් කරන්නේ නැහැ. ඔයා මේ කැලේ අතෑරලා හයිවේ එක හදන එක නවත්තන්න. සත්තු ඔයා එක්ක තරෙන් ඉන්නේ. එයාලගේ කැලේ ඔයා ගන්න හදනවා කියලා. හැබැයි ජෙරී නම් මේකට කැමති වෙන්නේ නැහැ. මේබල්ට මේ නිසා තරහ ගිහිල්ලා ජෙරී මෙතන ඉන්නවා කියලා කෑ ගහනවා. එතකොටම කොනර් ඇවිල්ලා මේබල්ව අල්ලගෙන යන්න හැදුවත් මේබල් බේරෙනවා. ඊට පස්සේ ජෙරී එයාව අල්ලගෙන ආපහු මැෂින් එකට තියලා මේබල්ගේ මිනිස් ශරීරයට එයාගේ මනස සම්බන්ධ කරනවා. ජෝර්ජ් මේබල්ව බේරගන්න ආවත් මේබල්ගේ රොබෝ බීවර් ශරීරයට පණ නැති නිසා බය වෙනවා. මේබල් මිනිස් ශරීරයෙන් ජෝර්ජ්ට කතා කළත් මේබල් කියන දේවල් ජෝර්ජ්ට තේරෙන්නේ නැහැ. එයා මේබල්ගේ රොබෝ ශරීරය අරගෙන එළියට යද්දිම අනිත් සතු හැමෝම එතනට එනවා. මේබල්ට සිහියෙද්දි එයා ඉන්නේ ලැබ් එකක් ඇතුලේ ගැට ගහලා. ඒ වගේම ජෙරීවත් ගැට ගහලා. අනිත් සතු ප්‍රොෆෙසර් සෑම්වයි කොනර්වයි බය කරගෙන ඉන්නේ. ඒ ක්‍රුමින්ගේ රජා වෙන ටයිටස්ගේ අණකිරීමේ. ටයිටස් කෝෂයෙන් මිදිලා සමනලෙක් වෙනවා. එතකොටම ටයිටස් රොබෝ මැෂින් එකෙන් එයාගේ සත්ත්ව මනස මිනිස් රොබෝ කෙනෙක්ට සම්බන්ධ කරනවා. ප්‍රොෆෙසර් සෑම්ට කවුන්සිල් එක බල කරලා තමයි මේ විදිහට මැෂින් එක හදාගෙන තියෙන්නේ. ටයිටස්ගේ මනුස්ස රොබෝ ජෙරී වගේමයි. මේක දැකපු හැමෝම බය
වෙන. ටයිටස්ට තවම මිනිස් ශරීරයක් ඇවිදින්න නම් පුරුදු නැහැ. ටයිටස් හදන්නේ ජෙරි සත්තුන්ට විතරක් ඇහෙන ශබ්ද විකාශන යන්ත්‍රවල තාක්ෂණයේ වෙනසක් කරලා ඒවා මිනිසුන්ට විතරක් ඇහෙන ශබ්ද විදියට හදලා ජෙරිගේ උත්සවයේදී මිනිසුන්ට ඇහෙන්න සලස්සලා මිනිසුන්ව චප්ප කරන්න. මේබල් එයාව රවට්ටපු එකට ජෝජුත් දුකින් ඉන්නේ. ඊට පස්සේ හැම සතෙක්ම එතනින් යනවා. සත්තු ගිහාම ජෙරි මේබල්ට බැන්නත් මේබල් මුකුත් කියන්නේ නැතුව අහගෙන ඉන්නවා. මේබල් එයා ජෝර්ජ්ට කරපු දෙයට දුකින් ඉන්නේ. මේබල්ට එතකොට එයාගේ ආච්චි අම්මව මැවිලා පේනවා. ජෙරිව ගැට ගහලා තියෙන්නේ සත්ව රොබෝට මනස මාරු කරන මැෂින් එකේ. මේබල් ජෙරිට කියලා ජෙරි ඒ මැෂින් එක ඔලුවට දා ගන්නවා. ඊට පස්සේ ජෙරි රොබෝ බීවර් කෙනෙක් වෙලා ඇවිල්ලා මේබල්ගේ ලනු කපලා දානවා. මේබල් එයාපෝඩ්ස් දෙක දාගන්නේ ජෙරි කියන දේවල් තේරුම් ගන්න ඕන නිසා. මේ අතර ටයිටස් ජෙරි වගේ ඉන්න රොබෝගෙන් උත්සවයට සහභාගී වෙනවා. එයා කියන සමහර දේවල්ගෙන් මිනිස්සු පුදුම වුණත් ඒ කාටවත් තේරෙන්නේ නැහැ මේ ඉන්නේ ඇත්තම ජෙරි නෙවෙයි කියලා. ටයිටස් ජෙරිගේ ෆෝන් එක අන්ලොක් කරලා ශබ්ද විකාශන යන්ත්‍ර ඔන් කරන්න හදද්දිම මේබල් එතනට ඇවිල්ලා කියනවා ඔයා මේක කරන්න එපා ටයිටස්. මම ඔයාගේ අම්මව මැරුවට සමා වෙන්න කියලා කියනවා. එතකොට නම් එතන ඉන්න මිනිස්සු පුදුම වෙනවා. මොකද එයාලා දන්නේ නැහැනේ මේ ඉන්නේ ජෙරි නෙවෙයි ක්‍රූමින්ගේ රජතුමා වෙන ටයිටස් කියලා. මේබල් කියන දේවල් ටයිටස් අහගෙන ඉන්නවා වගේ හිටියා. ටයිටස් මේබල් කියන දේවල් වලට එකඟ වෙන්නේ නැහැ. එතකොටම මේබල් ජෙරිට කෑ ගහනවා ප්ලෑන් B කියලා. එයාලා ආය මැෂින් එකෙන් ටයිටස් එයාගේ සමනල් ඇඟටම යවනවා. හැබැයි ටයිටස් කොහොම හරි ආය රොබෝ ඇඟට යනවා. මේබල් ජෙරිගේ ෆෝන් එක ගන්න හැදුවත් ඒ දෙන්න රණ්ඩු වුණ නිසා ෆෝන් එක ගහක් උඩට වැටෙනවා. ටයිටස් ෆෝන් එක ගන්න යන්න හදද්දී බීවර වෙලා ඉන්න ජෙරි වළක්වන්න හැදුවත් එයා බීවරට ගහලා පැත්තකට කරනවා. ඊට පස්සේ ජෙරි ගහ උඩට නගෙද්දී මේබල් ඇවිල්ලා වළක්වනවා. එයා ටයිටස්ගේ වෙස්මුණ ගලවලා බිමට දානවා. ඊට පස්සේ මේබල් බිමට වැටෙනවා. ටයිටස් ෆෝන් එක අන්ලොක් කරන්න හැදුවත් දැන් ජෙරිගේ මුහුණ නැති නිසා අන්ලොක් කරන්න බැරි වෙනවා. ඒ නිසා ටයිටස් තරහින් කියනවා මම සර්පයින් ශීරපායින් කුරුල්ලන් හැමෝම චප්ප කරලා දානවා කියලා. මේක ඇහුණු අනිත් සත්තු කලබල වෙනවා. ඊට පස්සේ ටයිටස් ගහක්කම බිමට වැටිලා එයාගේ සමනල් ශරීරයට යනවා. එතකොටම ගෙම්බි රජා ටයිටස්ව කනවා. ටයිටස්ගේ වැඩ නිසා එතන ලොකු ගින්නක් ඇති වෙලා ජෝර්ජ් හැමෝටම උදව් කරන්න යනවා. මේබලුත් හැමෝටම උදව් කරනවා. මේබල් යාගේ කෝට් එකෙන් පොඩි පොඩි ගින්නවල් නිවන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. එතකොටම ජෝර්ජ් ඇවිල්ලා මේබල්ව බේර ගන්න හදනවා. ඒ දෙන්නම ළඟට ගහක් වැටලා යන්න බැරි වෙනවා. වලහ ඇවිල්ලා එයාලව බේර ගන්නවා. නගරයට ගිනි නිවන රථ ඇවිල්ලා ගින්න නිවන්න උත්සාහ කරනවා. ගින්න ටික ටික කැලේට පැතිරෙද්දි මේබල්ට අදහසක් එනවා පොකුණ තියෙන බීවර් වේල කඩලා ටවුන් එකට වතුර යවලා ගින්න නිවන්න. ඉතින් ජෝර්ජ් හැම සතෙක්ටම කතා කරලා හැමෝම එක වේල කඩලා පොකුණේ වතුර නගරයට යවලා බේර ගන්නවා. ඊට පස්සේ මේබල් පිච්චුන කැලේ මැදින් එද්දි ජෙරි ඩෝසර් ගෙනල්ලා ගස් අයින් කරලා එතන සුද්ධ කරන්න උදව් කරනවා. ඊට පස්සේ බීවර්ලා ඇවිල්ලා ආය වේලක් හදන්න පටන් ගන්නවා. මේබල් ජෙරිට උදව් කරන ගමන් අහනවා හයිවේ එක හදනවද කියලා. ජෙරි සිද්ධ වුණු දේවල් නිසා හයිවේ එක හදන්නේ නැහැ කියලා කියනවා. ටික දවසකට පස්සේ මේබල් යුනිවර්සිටි එකෙන් ග්‍රැජුවේට් වෙලා සෑම්ව හම්බ වෙන්න යනවා. මේබල් අහනවා සෑම්ගේ පරීක්ෂණ වලට උදව් කරන්න පුළුවන්ද කියලා. සෑම් මේකට කැමති වෙනවා. ඊට පස්සේ මේබල් පොකුණට ගිහිල්ලා ජෝර්ජ්යි අනිත් සත්තුයි එක්ක සතුටින් ඉන්න දර්ශනයෙන් හොපර්ස් ෆිල්ම් එක අවසන් වෙනවා.